මං අනූපමා. මගේ පවුලේ අම්මයි තාත්තයි මට බාල සහෝදරයෝ දෙන්නෙකුයි හිටියේ. අපේ තාත්තට රබර් ඉඩමක් තිබුණා. අක්කර 2ක විතර. ඒක 100ගෙන් එයාට ලැබුණ දේපලක්. ඒකෙන් ලැබුණ ආදායමෙන් තමයි අපි ජීවත් වුනේ. මොකද ඒක මැත්තේම ඉන්නව ඇරුණකොට තාත්තා වෙන රස්සාව ගැන හිතුවේවත් නැති නිසා. කාලෙන් කාලෙට අපේ ආදායමත් ඉහළ පහළ ගියා රබර් වලට තියෙන ඉල්ලුමත් අනුව. කොහොම වුණත් අපි අඩුපාඩුවක් නැතුව කාලෙන්දලා හිටියා. ගමේම ගෑනු කීප දෙනෙක් තමයි අපේ රබර් කෑල්ල කිරි කැපුවේ. ඊට අමතරව අනිත් වැඩවලට එක පිරිමි කෙනෙක් හිටියා. ඒ පීටර්. පීටර් හිටියේ අපේ රබර් කෑල්ලෙම පොඩි කොටසක. එයාගේ නෝනා මැරිලා. එයයි එයාගේ පුතයි තමයි හිටියේ. පීටර්ගේ පුතා උදිත්. උදිත් මට වඩා අවුරුද්දක් විතර වැඩිමල් ඇති. ගෑණි මැරුණාට පස්සේ පීටර් හරි මනමාලයා කියලා තමයි ගමේ කවුරුත් කිව්වේ. ඒත් ඉතින් එයාගේ මනමාලකම් එතකොට අපිට ප්‍රශ්නයක් නොවුනේ. එයාගෙන් අපිට ඉටු වෙන්න තිබුණ රාජකාරිය එයා අකුරට මිෂ්ට කරපු නිසා. තාත්තා වුණත් ගමේ මිනිස්සු කියන දේවල් ඒ තරම් තැකීමක් කරේ නෑ. කාලේ ගත වෙලා ගියා අපේ ජීවිතවල කියන්න තරම් වෙනසක් නැතුවම. ඊට පස්සේ දවසක තමයි අපි හැමෝගෙම ජීවිත එහෙම් පිටින්ම අනිත් පැත්ත හැරෙන සිද්ධියක් උනේ. එතකොට මං ඉස්කෝලේ 10 වසරේ හිටියේ. මල්ලිලා දෙන්නගෙන් ලොකු මල්ලි 8 වසරේ. පොඩ්ඩ හිටියේ 6. එදා අපි තුන්දෙනාම ඉස්කෝලේ ඇරිලා එකටමයි ආවේ. ඒ එනකොට අපේ ගෙදර සෙනඟ පිරීලා ඉන්නවා අපි ඈතදීම දැක්කා. මල්ලියට කලින් මොකද්ද අනතුරුක සේයාවක් මට දැනුන නිසා එයාලවත් දාලා මං දුවගෙන ගෙදර ආවා. ඒ එනකොට අම්මා මහ හයියෙන් අඬාඬ හිටියා. මං අම්මා ළඟම වැටිලා ඇයි ඇහුවත් එයා මට උත්තරයක් දුන්නේ නැහැ. පස්සේ අපේ ගෙවල් ළඟ නැන්ද කෙනෙක් මගේ අතින් අල්ලගෙන මාව ගේ ඇතුළට එක්කන් ගියා. මං එයාගෙන් ඇහුවා ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? කෝ තාත්තා කියලා. එයා කිව්වා කලබල වෙන්න එපා පුතේ. තාත්තා වැවේ ගිලිලා මැරිලා කියලා. ඒත් ඉතින් ඒක මං අදහන්නේ කොහමද? තාත්තට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. අරක්කු සිගරට් තාත්තා කටේවත් තිබ්බේ නැහැ. අනික එයාට එයාගේ ජීවිතේ නැති කරගන්න තරම් ප්‍රශ්නයක් අපි දැනුවත්ව එයාට තිබුණෙත් නැහැ. මං කෑ ගැහුවා තාත්තට එහෙම වෙන්න බෑ. එහෙනම් කවුරු හරි තාත්තව මරන්න ඕනේ කියලා. ඒ වෙලේ මගේ ඒ වචන සෑහෙන පෙරලියක් කරා. අම්මා තාත්තගේ මරණේ සැක නෑ කියද්දි මං කිව්වා සැකයි කියලා. ඒ නිසාම පරීක්ෂණ කරන්න ඕන වුණා. අපිට එයාගේ මිනිහ ගන්නත් සෑහෙන පරක්කු වුණා. අම්මා මාව තනි කරගෙන මට හරියට බැන්නා මැරිච්ච මිනිහට තෝ තවත් කරදර කරනවා කියලා. කොහොම හරි අන්තිමට තාත්තගේ මරණ පරීක්ෂණ වාර්තාව ආවේ හදිසි හෘදයාබාධයක් නිසා එයා වතුරට වැටිලා මැරුණා කියලා. එදා මං හොඳටම දැක්කා අම්මගේ මූණේ තිබුණේ පුදුම සැනසිලි සහගත බවක්. වාර්තාවේ අර විදියට කියවුණත් අම්මගේ හැසිරීම මට ගෙනාවේ මහා සැකයක්. අම්මා මට ආයේ හරියට දොස් කිව්වා උඹ කාව සැක කරලාද අර විදිහේ කතාවක් කිව්වේ? කාටද ඕන වුණේ මේ මිනිහව මරා ගන්න කියලා. එයාගේ දරුණු හැසිරීම එක්ක මං ගොඩක් අසරණ වුණා. මල්ලිලා දෙන්න වුණත් ගොඩක් පොඩි නිසා එයාලටවත් කරුණු තේරුම් කරලා දෙන්න පුළුවන් වුණේ නැහැ. කොහොම හරි තාත්තගේ අවසන් කටයුතු හැමදේම ඉවර වුණා. ඒ හැමදේම කරගන්න පීටර් අම්මට සෑහෙන්න උදව් දුන්නා කියලා මට තේරුනේ ගමේ මිනිසුන්ගේ කතා නිසාම නෙවෙයි. එයාලගේ මං දැකපු මට ඇහුණ සමහර හැසිරීම් සමහර කතා බහවලිනුයි. ඒත් ඉතින් හැමදේම ඉවසගෙන තාත්තට ඒ වෙලාවේ සමුදෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. තාත්තගේ 3 මාසෙ පින්කමත් කරටම අරන් පීටර් වැඩ කරේ. ඒ නිසාම තමයි ඒ වැඩවලට නිතර අපේ ගෙදර උදිත් ආවේ ගියේ. ඒ හින්දා එයයි මායි අතර ලොකු හිතවත්කමක් ඇති වුණා. එයා මට වඩා හොඳට දැනුම් තේරුම් තිබිච්ච කෙනෙක්. ඒක නිසා එයාගේ ඇසුරට මං ගොඩක් ආස වුණා. කොහොම හරි ඔහම ටික කාලයක් යනකොට මං එයාට මගේ අම්මයි එයාගේ තාත්තයි අතර පමණ ඉක්මවාගේ හිතවත්කම ගැනත් එයාට කිව්වා. එතකොට අපි දෙන්න ආදරය කරන්න පටන් අරන් තිබුණේ. තාත්තගේ මරණය ගැන කෙසේ වෙතත් මේ දෙන්න ගැන එයාටත් ඒ වෙනකොට සැකයක් ඇති වෙලා තිබුණ නිසා එයාගෙන් මට විරෝධයක් ආවේ නැහැ. ඒත් ඒකට මොකද කරන්න කියලා අපි දෙන්නටම හරි අදහසක් තිබුණේත් නැහැ. හැමදාම අපි ඒ ගැන කතා කරා විතරයි. ඒකට විරුද්ධ වෙන්නවත් අපි දෙන්න ඇහින් දැක්පු සාක්ෂියක් අපිට තිබුණේ නැහැ. ওই විදියට කාලේ අවුරුදු කීපයක්ම ගෙවිලා ගියා. ඒ කාලය ඇතුළත උදිත් රස්සාවකට ගියා. මාත් ඒ ලෙවල් කරලා ගෙදර හිටියේ. රස්සාවක් බලාපොරොත්තුවෙන්. උදිත් රස්සාවට යන නිසා අපිට ඉස්සර තරම් මුණ ගැහෙන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් සමහර දවස්වලට මං එයා වැඩ ඇරිලා එනකොට මගට යනවා. එහෙම ගිහින් අපේ රබර් වත්ත මැද්දෙන් අපි දෙන්න කතා කර කර ඇවිදගෙන එනවා. එදත් එහෙම දවසක්. මං එදා ගෙදරින් එනකොට කියලා එන්නවත් අම්මා ගෙදර හිටියේ නෑ. මාත් ඉතින් ඉක්මනටම එන්න හිතන් උදිත්ව හම්බෙන්න ගියා. බස් එකෙන් බහැපු එයත්
මං එක්කම එක පේලියට වැටිලා ඔහේ කියව ආවේ අපේ අනාගතය ගැන. එයත් මගේ කරට අතක් දාලා මාව දුරුල් කරගෙන මං කියවනේ වහන් හිටියේ හරි ආසාවෙන්. අපි අර හරිය චුට්ටක් ඉඳලා යමුද කියලා එයා මගෙන් ඇහුවේ රබර් වැත්තේ ලොකුම ගස් තිබුණ පාළුම හරිය පෙන්නලා. මාත් ඉතින් ඒකට කැමති වුණා. අපි දෙන්න අත් අල්ලගෙනම ඒ හරියට එනකොට කාගෙදෝ කෙඳිරියක් අපිට ඇහුණා. එතනම නතර වෙලා අපි දෙන්න මූණෙන් මූණ බලාගත්තේ බයටමයි. මොකද රබර් රතු වල හොල්මන් තියෙනවා කියලා අපි දෙන්නම අහලා තිබුණා. ආයේ හැරෙන්න හදනකොටම අපිට ඇහුණා දැන් ඇති මං ගෙදර යන්නත් ඕනේ අනේ කියනවා. ඒක කොඳුරලා වගේ කිව්වත් එහෙම කිව්වේ මගේ අම්මා නේද කියලා ඒ කටහඬ මට අඳුරගන්න බැරි වුණේ නෑ. මං උදිත් කියත තද කරලා අල්ලගත්තා. එතකොටම උදිත් හයියෙන් ඇහුවා කවුද උතන නාඩගම් නටන්නේ කියලා. එහෙම අහගෙනම එයා ඉස්සරහට ගියා. මාත් එයා එක්කම ගියා. එතකොට බිම නිදාගෙන හිටපු දෙන්නෙක් එකපාරටම නැගිට්ටා. මට එවෙල හිතුණා මෙතනම මගේ පණ ටික ගියා නම් කොච්චර හොඳයිද කියලා. ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි මගේ අම්මයි පීටරුයි. ඒ කියන්නේ උදිත්ගේ තාත්තා. ඇඟේ එකම නූල් පොටක්වත් එයාලගේ තිබුණේ නැහැ. උදිත් පැන්නේ පීටර්ට ගහන්න. ඒත් මං ඒකට ඉඩ දුන්නේ නැහැ. මං එයාව හයියෙන් අල්ලගත්තා. ඊළඟට අපිට හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඒ ළඟම තිබුණ ඇඳුම් ටිකත් ගුලි කරන් දෙන්නම පැනලා දිව්වා. ඊටත් සෑහෙන වෙලාවකට පස්සේ තමයි මං ගෙදර ආවේ. ඒ ආවෙත් අම්මගේ මූණ බලන්නේ කොහොමද කියලා හිත. ඒත් මං එනකොටවත් අම්මා ගෙදර ඇවිත් හිටියේ නැහැ. මං එයා කෝ කියලා හෙව්වෙත් නැහැ. මල්ලියට කන්න හදලා දීලා මං බඩගින්නෙම ඇඳට වැටුණා. රෑ එළි වෙනකනුත් එයා ගෙදර ආවේ නැහැ. පහුවදා උදේම නැන්ද කෙනෙක් දුවගෙන ඇවිත් කිව්වා දුවේ අම්මගේ මිනිහ වැවේ පාවෙනවා කියලා. මට දුකක් දැනුනේ නැහැ. මොකද මගේ තාත්තගේ මරණයටත් වගකීම් මගේ අම්මා කියලා කවුරු නැතත් මං හොඳටම දැනගෙන හිටියා. එයා ඒ විදියට අවසන් ගමන් යද්දී පීටරුත් කොහෙද වතුරුදාන් වෙලා තිබුණා. අදටත් මිනිහා ගැන කිසිම ආරංචියක් අපිට නැහැ. උන් කරපු පව් උන්ම අරන් ගියා. එදනින් පස්සේ අපේ පීටර්ට හිටියේ උදිත් විතරයි. එයා තමයි මායි මගේ මල්ලිලා දෙන්නයි ගැන හැමදේම හොයලා බැලුවේ. දැන් නම් උදිත් මාව කසාද බැඳලා ඉන්නේ. මල්ලිලත් එයාලගේ පෞල් ජීවිත ගොඩනගාගෙන දැන් හොඳ තැනක ඉන්නවා. අම්මා ගැන නම් මට අබමල් රේණුක තරම්වත් දුකක් දැනෙන්නේ නැහැ. ඒත් තාත්තා ගැන මට තාමත් දුකයි. එයා ගැන හිත මං අදටත් දුක් වෙනවා. අද වුණත් මං පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්නේ මගේ තාත්තට විතරයි. එදා අපි දෙන්න දැකපු දේ අදටත් රහසක් විදියට අපි රකින්නේ අම්මවත් පීටර් නිසාවත් නෙවෙයි. මගේ අහිංසක තාත්තයි අපේ අනාගතය ගැන හිතලයි විතරයි.